හායි යාළුවනේ චූටියා බණ්ඩියා YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ මෙඩිකල් ගාඩන් ආවා. අපි බලමු ලස්සන මල්ලි ආයකට යන්න හදන්නේ. මල් ලෝකෙකට තනි වෙන්න යන්නේ අපි. ඇයි කැරගෙන්නේ? යාළුවනේ මේක තමයි මිල්ටන් ගාඩන් එක. අපි ආවා. අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අද සෙනග ගොඩයි. සෙනග ඉන්නවා සෑහෙන්න. මේ පෝස් කෙනෙක්ගේ මූණක් තියෙනවා. පෝස් කෙනෙක්ගේ මූණක් තියෙනවා. මේක ඇත්තටම මාරු මල් ලස්සනයි. මල් සුවඳක් එනවා හැබැයි. යාළුවනේ මෙන්න බලන්න කුමාරිකාවක් කැරකෙනවා. මාර ලස්සනයි. එක එක මල් ಜಾති වලින් නේ සුදු? ඔව් එක එක මල් ಜಾති තියෙනවා ඇත්තටම. මාරම ලස්සනයි. මේ කට්ටිය එනවා ක්‍රවුඩ් එක සෑහෙන්න ඉන්නවා. ඇත්තටම ගයිස් මේක මේ ඔයාලට සූර්යකාන්ත කලාතුරකින් තමයි පෙන්වන්නේ. මේ බලන්න. හරිම ලස්සනයි නේද යාළුවනේ? තනිකර මේ ඔක්කොම තියෙන්නේ ෆ්ලවර්ස් වලින් විතරමයි. අපි ඔයාලට තව ඉස්සරහට පෙන්නන්නම්. දැන් අපි යන් ඉස්සරහටම. ඇත්තටම කුමාරිකාව ගොඩාක් ඉන්නවා. ලස්සන කුමාරිකාව ගොඩාක් ඉන්නවා. මේ අර පැත්තේ තියෙන අර සයිඩ් එකේ. ෆ්ලවර්ස් වලින් විතරයි ඒව හදලා තියෙන්නේ. මේ තනිකරම මේ ඔක්කොම මල් සියලුම දේවල් මල් වලින් තමයි හදලා දෙන්නේ. ඇත්තටම හරියම ලස්සනයි. මේ ගයිස් මේ වගේ ඒවා ඉතින් බලන්න තියෙන්නේ මෙහෙ විතරයි. මෙයා කවුද සුදු? කියනවා නම් මේ බණ්ඩියා. මෙයා කවුද? මෙයා මේ මායාකාරෙක් නේ? නෑ මායාකාරෙක් නේ. ඇලඩින්ගේ පුදුම පහන. එයා තමයි මේ. මෙතන මාලිගාව. හරිම ලස්සනයි ඇත්තටම. ඇත්තටම මේක ඇලඩින්ගේ පුදුම පහන වගේ තමයි ඉතින්. මෙයාලා ඇත්තටම මේ කාන්තාරයක මේ වගේ දෙයක් හදනවා කියන්නේ එච්චර මේ සෙල්ලමක් නෙමෙයි. මේවා මේ ඇත්තටම මාර රස්නයක් තියෙන්නේ. ඒ රස්නේ තිබ්බත් මෙයාලා මේක හදනවා කියන්නේ මාරයි. ඒක වෙනම මේකක්. මේ ඇත්තටම ලස්සනයි. තව අපි යමු ඉස්සරහට බලන්න. ගයිස් අපි යන ගමන් ඉන්නේ. අම්මට සිරි මෙතන ලංකාවේ සෙට් එකක් ඉන්නවා. අපි බලමු අහලම විස්තරයක්. හලෝ ගයිස් ඔයාලට කොහොමද? හොඳයි ගොඩක් අවුයි. මොකද අද හිතෙන්නේ මේ ෆ්ලවර් එක ගැන? ෆ්ලවර් ගාඩන් ලස්සනයි. මෙඩිකල් ගාඩන් එක හරිම ලස්සනයි. අපි තාම පොඩ්ඩයි පටන් ගත්තේ. මොනවාද අපි බලමු ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. තාම අපි මගේ යන ගම. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මොනවා හරි කියන්න. I like medical garden so much. Okay, we will check. Okay. එහෙනම් යාළුවනේ අපි බලමු ඉස්සරහට යමු. යාළුවනේ අතරම මේ මෙතන තියෙනවා මේ Tamanට ඕන නම් කෑම කඩ තියෙනවා. මෙතනින් කෑම එකක් අපිට ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. මෙතන තියෙන කෑම පොඩ්ඩක් ගණන්. මේ හැබැයි හැමදේම තියෙනවා. අපිට මේ ඕන දෙයක් ගන්න පුළුවන්. ස්ප්‍රයිට්ද කොකාකෝලාද ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ස්පයිසි. මේ ප්‍රයිස් එක වැඩි. එතකොට මෙතන තියෙනවා අපිට ඕන දේවල් හැමදේම ගන්න පුළුවන්. මේ වගේ ඒවා වුණත් ගන්න පුළුවන්. පොඩ්ඩක් ගන්න. ඒ වගේම ගයිස් මෙතන තියෙනවා මේ ස්ට්‍රෝබෙරි චොකලට් රයිට්. මේක ස්ට්‍රෝබෙරි චොකලට්. මේව නම් ප්ලාස්ටික්. මෙතන තමයි ඇත්ත මේවා තියෙන්නේ. මේකට ස්ට්‍රෝබෙරි එක අරගෙන ඒකෙන් කූර ගහලා චොකලට් එකට චොකලට් එකෙන් තමයි දෙන්නේ. ඒකෝට ස්ට්‍රෝබෙරි චොකලට් මාර රහයි මේකත්. තනි රහට චොකලට් රහට තියෙනවා. මෙතන ඒරියා එක තියෙනවා. අපි ගයිස් යා ගිහිල්ලා බලමු. මේක ගෙයක්. මේක නම් පොඩි ෆ්ලවර්ස් වලින් යාළුවනේ හදලා තියෙන්නේ මාරම ලස්සනයි. මේ ඇත්තරම ගත්තොත් මේ තියෙන ජපන් ජපර.
ඇත්තටම මේ තියෙන ජපාන් ජබර මූ මේ හදලා තියෙන්නේ මාරම ගේමක් ගහලා තමයි මේවා හදලා තියෙන්නේ. මේ මාර ලස්සනයි සමහර මල් මිනි මල්. ලංකාවේ තෝරන වල හදන මල් මෙයාලා ලස්සන කරලා අදහස් තමයි මිනිස්සුන්ගේ අදහස්. පොඩි අයිටම් ටික විතරයි තියෙන්නේ මේ හැඩේ විතරයි හදලා තියෙන්නේ මේ ඉතුරු ඔක්කොම මල්. මල්. ඒ කියන්නේ මේ හැඩේට ෆ්ලවර්ස් ඔක්කොම යන්න තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙතන ලොකු ගේට් එකක් තියෙනවා. එතන තියෙනවා මේ එන්ට්‍රස් එකක් මෙතනක් තියෙන්නේ. මේ සෙකන්ඩ් ගේට් එක මිනිස්සු පේනවනේ මාර සෙනගක් ඉන්නේ. මේ මෙතන තමයි ඇත්තටම ලස්සනම ප්ලේස් එක. හાર્ට් ෂේප් එකට තියෙනවා. යාළුවනේ අපි දැන් ඉන්නේ ස්මාර්ට් කාටුන් සෙක්ෂන් එකේ. මහර ලස්සනයි මෙතන. මෙතන මාරම ලස්සනයි. එයාලගේ හවුස් තියෙන්නේ මේ. එයාලගේ හවුස් ඒ කියන්නේ තියෙන්නේ. හත්ත ඇතුලේ තමයි හවුස් එක තියෙන්නේ. කලර්ෆුල් බ්ලූ තියෙනවා ඔරෙන්ජ් තියෙනවා. මේවට අපි අර කියන්නේ බිම්මල් කියලා. බිම්මල් ඇතුලේ තමයි තියෙන්නේ. වැඩි. මාරම ලස්සනයි යාළුවනේ ඇත්තටම. මාරම ලස්සනයි. මේක ඇත්තටම S2කින් දැක්කම මාරම ලස්සනයි. මේ කාටුන් එකේ හොරක් ඉන්නවා ගහක් අස්සේ හැංගිලා. මේ හරියම ලස්සනයි. අපි චූටි අයම් මේ පැත්තටනේ. ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. මේක යාළුවනේ ඇත්තටම මේක මාර ගතිය. මේක තමයි මේක ඇත්තටම වැඩ කරනවා වගේ තමයි මෙයාලා හදලා තියෙන්නේ. අනිකරයි මල් යායකින් යන්න තියෙන්නේ. යාළුවනේ ස්මාර්ට් කාටුන් එක ෆිනිෂ් වුණා ගමන්ම තියෙනවා මෙතන පෙන්ගුයින් ඈ. මේ පෙන්ගුයින්ලා දෙන්නෙක් ඕනේ. පෙන්ගුයින්ලාගේ ආතල්ලා ඉන්නවා. ඒ වගේම මං ආසම තැන තමයි මෙතන. මේක තමයි මේ ෆ්ලයිට් එකට මල් ගහලා තියෙන තැන. හරි ලස්සනයි. මේක පෙන්වන්න තමයි ඇත්තටම මට උවමනාව තිබ්බේ. හරි ලස්සනයි. මේක මාරම ලස්සනයි. මේ ෆ්ලයිට් එකට මල් ගහලා තියෙන එක මං ආසම එක සහ සුපිරි. සම්පූර්ණම මේ ඇත්ත ෆ්ලයිට් එක මාත් ගෙනල්ලා මල් වවලා තමයි තියෙන්නේ මෙතන. මේ සම්පූර්ණ ඇත්ත ෆ්ලයිට් එක මල් වවලා තියෙන්නේ. මාරම ලස්සනයි guys. මේ ඉතින් ෆ්ලවර් ගාඩන් එකේ ඔයාලට මොන හරි කියනවා නම් අහන්න. මේවා ඇත්තටම බවන්නේ කොහොමද කියලාවත් අපිවත් දන්නේ නැහැ. මෙච්චර අවුව වැටෙන තැනක කොහොමද මේක තමයි තියෙන්නේ පේනනේ හදන්නේ කියන දේ. මේ මාරම ලස්සනයි. මෙතන ඇත්තටම එලිෆන්ට් කෙනෙක්ගෙන් එනවා වතුර. හොඬ වැලේ වතුරෙන් හදලා මාර ලස්සනයි. Okay. How much for this? Here? Here? 25. පට්ටක්. මේ ඇත්තටම guys මේක බලන්න 25යි. මේ අල්ලන්න 25යි. යාළුවනේ අපි මේ ඇත්තටම මාර රස්නේ ඊට පස්සේ අපි ගත්තා ජූස් එක. මොක්ටේල් එකක් ගත්තා. මේ මොක්ටේල් එකක් ගත්තා guys. කො බලන්න එක. මේ තියෙන්නේ බ්ලූබෙරි මැන්ටේන් එක. lemon blueberry.
යමි. යමි නියමයි. නියම එකක්. මේක ඇතුලේ ඕන දෙයක් ගන්න පුළුවන්. ඕන දෙයක් කන්න බොන්න හැමදේම තියෙනවා. හැබැයි ලස්සනයි. මේ හරියනම් පොඩ්ඩක් ලා කූල් එකක් එනවා. මේ මොකද වතුර පාරක් යනවා. ඒ හින්දා ලා කූල් එකක් එනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්න. චූටියා මොකද මේ ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම ලස්සනයි. ඇත්තටම ලස්සනයි. කොළම කොළ පාටයි වතුර නම්. ඉතින් ඩේලි මෙයාලා ක්ලීනින් එක මෙරුන් කරනවා. කලර් මල් ටිකක් තියෙනවා මාර ලස්සනයි. ඇත්තටම මේ වැල්න ඇත්තටම යාළුවනේ මෙතන මේ එමරස් එක තමයි තියෙන්නේ. නියම ලස්සනයි. මල් යාය මැද්දකට ඇවිල්ලා පිස්සු හැදිලා ඉන්නේ. ලව් මොකද හાર્ඩ් එකක් මැද්දේ ඉන්නේ අපි. හાર્ට් එකක් මැද්දට ඇවිල්ලා පිස්සු හැදිලා ඉන්නේ. ඇත්තටම මාර ලස්සනයි. මේ ඇත්තටම මාර ලස්සනයි. අයි බොරු කියන්න ඕනේ නෑ මාරම ලස්සනයි. මෙතන ඇත්තටම මේ අම්බ්‍රෙල්ලා ලයින් එක. මේකේ කැෆේ තියෙනවා පොඩි කැෆේ තියෙනවා මේ හැමතැනම කැෆේ තියෙන්නේ මේ. අර පොඩි රවුම් ඇතුලේ බලන්නකෝ මල් වල ඇතුලේ. මල් වල ඇතුලේ කැෆේ තියෙනවා. දාලා මේ තියෙන්නේ කුඩ මේ වයික. අපි කොයි පැත්තටද යන්නේ? මේ පැත්තට. නම් මේ පැත්තේ යන් අපි වටේට. මෙතන ඇත්තටම කැෆිටේරියා එකක් තියෙන හම්මෝ හරිම සනීපයි. හේමන වැටලා. මේ ඇත්තටම මේ කෑම කඩ තියෙන අපිට ඕන දේ කන්න පුළුවන්, බොන්න පුළුවන්, ෆැමිලි බොන්න පුළුවන්. සීතල ෆැමිලි ගෙඩියක් බොන්න තිබ්බා. තියෙනවා ෆැමිලි. අර තියෙන්නේ නෑ. මේ යාළුවෝ ටිකක් සෙට් වුණා අපිට හම්බෙන්න හම්බෙලා. කෙර අර පියෝනා ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන? So hot. So hot no. මේ හැපැත්තේ තියෙන ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන? මම නම් ඉතාමත් සතුටුයි මොකද අද අපිට ෆ්‍රී හම්බුනේ මේක බලන්න ගොඩාක් ලස්සනයි පුදුම ලස්සනයි වක් සතුටු වුණා. ඔබතුමීට මොකද කියන්නේ? Very nice, very beautiful, so happy but little bit hot. Weather is making tired, but it's very nice place. සමීර අයියට මොකද කියන්න තියෙන්නේ? සුපිරි කියලා තමයි කියන්නේ. හිතා ගන්න බැරුව ඉන්නේ බඩු මදි වෙලා තියෙන මේ වෙලාවේ. ඔයාට චූටියට අපි කියලා තියෙන විස්තරේ. එහෙනම් අපි බලමු. මේක මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සරහටත් බලමු. යාළුවනේ ඇත්තටම මෙතන තියෙන මාර අයිටම් ටික අම්මට උඩු මේක සුපිරි ටැක්සිය ටැක්සියක් නවත්තලා තියෙන අයිතිකාරයෝද මන් දන්නේ වයිට් එක තමයි ගොඩක් ලස්සන නේ. යාළුවනේ ඇත්තටම ටැක්සි තුනයි තියෙන්නේ. වයිට් ග්‍රීන් එකයි පින්ක් එකයි. තමයි කැමති කලර් එකකින් ෆොටෝ ගහන්න පුළුවන්. බටු වැටෙත් ඉන්නවා මෙතන ඇවිල්ලා. මේ චූටි බටු වැටයා. බටු වැටේ. ඒකට මොකුත් නැහැ. ඕක තමයි විස්තරේ. මේක තමයි අපි එන්න ඕනේ. යාළුවනේ මාරම ලස්සනයි guys. මෙතන crowd එක මාර දෙයක් ඉන්නේ. දැන් ඉන්නවා
මේ මාමු රෝඩ් එකේ ඉන්නේ. අපි මේ පැත්තෙන් බලමු. උඩින් නම් ඔයාලට මේක පල්ලෙහා තමයි මම මේ අල්ලලා දෙන්නේ. මාරම ලස්සනයි. Mikil cover ada. Hi යාළුවනේ කොහොමද ඉතින් දැන් නම් ටිකක් tired අපි හරි මහන්සි මේ මාරවමක් ගියා මේ ඔයාලට full LED එක තියෙනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න චූටියා බණ්ඩිය අපි ඉස්සරහට තව ලස්සන ගොඩාක් දේවල් පෙන්නනවා අපි දැන් මේක අවසන් කරන්න යන්නේ අපි මේ මෙඩිකල් ගාඩන් එකේ ඔක්කොම දේවල් බැලුවා ඔයාලා අපේ වීඩියෝ එක සෙට් වෙන්න subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න අපි food and traveling දෙකම කරනවා ඉස්සරහට තව ලස්සන ගොඩාක් දේවල් වීඩියෝ වගේක් වැටෙනවා එහෙනම් සුබ දවසක් වේවා